කාර්යබහුල ඒ වගේම විශාල ව්‍යාපාරික ස්ථාන තිබෙන ජනාධිපති ලේකම් කාර්යාලය හොටෙල්ස් ගොඩාක් තිබෙන මේ ස්ථානය සැලකිය යුතු මාර්ග තදබදයක් තිබිච්ච එකක්. ඒ සඳහා මීට අවුරුදු ගානකට කලින් අපි දැන් සම්බන්ධලා ඉන්නේ විශේෂයෙන්ම කොළඹ නගරේ ඉතාමත්ම කාර්යබහුල ඒ වගේම විශාල ව්‍යාපාරික ස්ථාන තිබෙන ජනාධිපති ලේකම් කාර්යාලය හොටෙල්ස් ගොඩාක් තිබෙන මේ ස්ථානය සැලකිය යුතු මාර්ග තදබදයක් තිබිච්ච එකක්. ඒ සඳහා මීට අවුරුදු ගානකට කලින් 2018 19 වගේ කාලෙදී යෝජනා කරලා තිබෙනවා එතනට ගුවන් පාලම් 3ක් ඉදි කරන්න. ඒ ගුවන් පාලම් 3න් 2ක් හදලා ඉවර කරලා තියෙනවා. නමුත් මේ ගුවන් පාලම 2022 අවසන් කරන්න තිබිච්ච ගුවන් පාලමක්. නමුත් විවිධ හේතු නිසා ආර්ථික අර්බුදයත් විවිධ හේතු නිසා මේ ගුවන් පාලම ඉදිරි කිරීම විශාල කාලයක් ප්‍රමාද වුණා. ඉන් පසුව තමයි මේ සම්බන්ධ පොලිස් නිවාස සංකීර්ණය සම්බන්ධ ගැටලුකුත් තිබුණා. ඉන් පසුව තමයි අපි මේ අමාත්‍යාංශය බාරගත්තට පස්සේ විශේෂයෙන්ම මේ අලුත් පොලිස්පතිවරයා පත් වුණාට පස්සේ අපි මෙතන ක්ෂේත්‍ර පරීක්ෂණයක් කරලා ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට නැවත ඇත්තටම ඉදිකිරීම ආරම්භ කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා රුපියල් මිලියන් 2700කින් මීට අවුරුදු 3කට කලින් ඉවර කරන්න තිබිච්ච පාලමක් තමයි අපි අද අවුරුදු 3කටත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා තව රුපියල් බිලියන් එකක් හරියටම වැඩිලා තිබෙනවා. මිලියන් 1000ක් වැඩිලා තිබෙනවා ප්‍රමාද ගාස්තු ඒ සමාගම් වලට ගෙවන වෙන නීත්‍යානුකූල ගෙවන ගාස්තුත් එක්ක. ඒ නිසා අද දිනේ මේක ආරම්භ කරලා ගැනීම නගරයට යම් ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම මේක වන් වේ ඇත්තටම මේ බ්‍රිජ් එක. එතකොට යම්කිසි පහසුවක් වෙනවා. කොළඹ නගරයේ තියෙන තදබදයට උත්තරයක් වෙනවා. හැබැයි වගේම අපි ජනතාවට තේරුම් කරලා දෙන්න ඕන මේ රට බංකොලොත් කරපු නිසා හොරකම් කරලා විවිධ දේවල් කරලා රට නාස්ති කරපු නිසා ඒවායේ ඒ කරපු අපරාධවල ආර්ථික අපරාධවල ඒ කර්ස් එක දිගට එනවා. නිසා මේ බිලියන් 2.7න් කරලා ඉවර කරලාන්න තිබිච්ච එක තමයි අපි 3.7කින් දැන් මේ පොලිසියේත් RD එකේ උදව්වෙන් මානසිකයෙන් කරලා තියෙන්නේ. ඒ නිසා අවසානයේදී කොහොම හරි අපිට මේක ඒ අභියෝග මැදගෙන කරන්න පුළුවන් වීම ගැන අපි සතුටු වෙනවා. ඒ සඳහා අපි විශේෂයෙන් මාර්ග සංඝ අධිකාරියට පොලිස් දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ නිවාස සංකීර්ණයක් මේකට නැති වුණා. අපි දැනට පොලිස් දෙපාර්තමේන්තුවට මේ ආශ්‍රිත UD එකට අයිතිව තිබෙන නිවාස 62ක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම දැන් පොලිසිය අලුතෙන් කැබිනට් පත්‍රිකාවක් දාලා 350ක් ගන්නවා. ඉතින් අපි පොලිස්පතිතුමාටත් ඇමතුමාටත් කියන්නේ ඉතිරි ගෙවල් ටිකත් ඔබතුමාලම ගන්න. එතකොට ලේසි පොලිසියට මම හිතන්නේ ඒක හරියාකාර කරගන්න. ඒ නිසා අපි සතුටු වෙනවා මිනිසුන්ට මොන හරි උදව්වක් කරන්න පුළුවන් වීම ගැන. බොහොම ස්තුතියි. අපි දන්නවා කොළඹ නගරේ හැම වෙලාවෙම වාහන තදබදේ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් අද දවසේ මේ ඕපන් කරලා තියෙන පාලමත් එක්ක අපි හිතනවා ඒකේ යම්කිසි වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා මේ නගරේ විශේෂයෙන්ම මෙතන හෝටල් හා මෙතන තියෙන අනිත් දැන් අපි ටුවරිසම් ගැන කතා කරාම හැමදාම අපි කියනවා මේ නගරේ හැදෙන්න ඕනේ මේ විදිහට කියලා. එතකොට ඒව හැම දෙයක්ම මතක තියාගෙන තමයි අපි බලන්න ඕනේ මේ නගරේ සංවර්ධනය ගැන. ඉතින් මේකත් යම්කිසි පියවරක් ඉදිරි පියවරක් අපි හිතනවා තවත් ඉස්සරහට මේ නගරේ සංවර්ධනය වෙද්දී පාලම් පාරවල් විතරක් නෙවෙයි මීට වඩා අපිට අවශ්‍ය දේවල් ගොඩක් හැදෙන්න තියෙනවා. ඉතින් ඒව කරන්න අපි විශේෂයෙන්ම නගර සභාව හැටියටත් අපිට වගකීමක් තියෙනවා. හැබැයි අපිට ඒව තනියෙන් කවදාකවත් කරගන්න බැරි වෙනවා. මොකද මේවට අයත් ආයතන වෙනම අමාත්‍යාංශ හරහා වෙනම ආයතන තියෙනවා. ඉතින් RD එකත් UD එකත් පොලිසියත් මේ හැම කෙනාම මේකේ ඒ කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා අපි හැම කෙනාම එකට තමයි එකතු වෙලා තමයි මේ නගර සංවර්ධනය කරන්න කියන එකත් නැවත මතක් කරන්න කැමතියි.